ආයිබෝන් ළමයි අපි නිෂ්පාදන හැකියාමායිනේ ආවස්තික පිරිවැය ප්‍රභේද දෙක ළඟට එනකම් කතා කරලානේ තියෙන්නේ. ස්ථාවර ආවස්තික පිරිවැය කියන්නේ මොකද්ද? වැඩෙන ආවස්තික පිරිවැය කියන්නේ මොකද්ද? ඕවා නිෂ්පාදන හැකියාමාකින් පෙන්වන්නේ කොහොමද කියලා අපි කතා කරලා තියෙනවා. එතකොට අපි ඊළඟට මේ පාඩමේ යනවා වැදගත්ම කොටසකට. ඒ කියන්නේ මෙන්න මේ නිෂ්පාදන හැකියාමායිමින් පැහැදිලි කරන්න පුළුවන් ආර්ථික සංකල්ප කියන කොටසට තමයි අපි අද යමු වෙන්නේ. එතකොට මෙතනදී අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඉන්න ඕනේ දේ තමයි මේ නිෂ්පාදන හැකියා මායිම කියන එක ආර්ථික විද්‍යාවේ ඉතා වැදගත් වන සංකල්ප කිහිපයක් පැහැදිලි කරන්න ඇත්තටම අපිට යොදා ගන්න පුළුවන්. එතනදී මුලින්ම තේරුම් ගන්න ඕන දේ තමයි මේ නිෂ්පාදන හැකියා මායිමක් මගින් පැහැදිලි කරන්න පුළුවන් සංකල්ප අපි කොටස් දෙකකට බෙදනවා. නිෂ්පාදන හැකියා මායිමක් මගින් පැහැදිලි කරන්න පුළුවන් සංකල්ප අපි කොටස් දෙකකට බෙදනවා. පළවෙනි කොටස තමයි සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්ප. නිෂ්පාදන හැකියා මායිමක් මගින් පැහැදිලි කරන්න පුළුවන් සංකල්පවල පළවෙනි එක තමයි මොකද? සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්ප. අනිත් එක තමයි සාර්ව ආර්ථික විද්‍යා සංකල්ප. එතකොට නිෂ්පාදන හැකියා මායිමක් මගින් පැහැදිලි කරන්න පුළුවන් ආර්ථික සංකල්ප ප්‍රධාන කොටස් දෙකක්. එකක් තමයි සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්ප. අනිත් එක තමයි සාර්ව ආර්ථික විද්‍යා සංකල්ප. අපි මුලින්ම බලමු නිෂ්පාදන හැකියා මායිමක් මගින් පැහැදිලි කරන්න පුළුවන් සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්ප මොනවද කියලා. එතනදී නිෂ්පාදන හැකියා මායිමක් මගින් පැහැදිලි කරන්න පුළුවන් සූක්ෂම සංකල්ප කීපයක් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි හිගකම. පළවෙනි සංකල්පය මොකද්ද? හිගකම. අනිත් එක තමයි තේරීම. ඊළඟ සංකල්පය මොකද්ද? තේරීම. අනිත් එක ආවස්තික පිරිවැය. ආවස්තික පිරිවැය. අනිත් එක සම්පත්වල විකල්ප ප්‍රයෝජන. ඊට අමතරව නිෂ්පාදන කාර්යක්ෂමතාවය. නිෂ්පාදන කාර්යක්ෂමතාවය. ඊළඟ එක සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය. එතකොට ඕම් ඔය ටික තමයි නිෂ්පාදන හැකියා මායිමක් මගින් අපිට පැහැදිලි කරන්න පුළුවන් ප්‍රධාන සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්ප ටික. මොනවාද? හිගකම, තේරීම, ආවස්තික පිරිවැය, සම්පත්වල විකල්ප ප්‍රයෝජන, නිෂ්පාදන කාර්යක්ෂමතාවය, සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය. ඕම් ඔය ටික තමයි අතරම නිෂ්පාදන හැකියා මායිමකින් අපිට පැහැදිලි කරන්න පුළුවන් සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්ප. මෙතනදී මෙන්න මේ පළවෙනි හතර තමයි අපි මුලින්ම කතා කරන්නේ. නිෂ්පාදන කාර්යක්ෂමතාවයයි සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවයයි කියලා ගැන ඉතාම වැදගත් සංකල්ප දෙකක් ඉඳලා අපි ඒක පාඩමේ අවසානට වෙනම කතා කරනවා. දැනට අපි එතකොට නිෂ්පාදන හැකියා මායිමක් මගින් පැහැදිලි කරන්න පුළුවන් සූක්ෂම සංකල්ප විදිහට හිගකම, තේරීම, ආවස්තික පිරිවැය, සම්පත්වල විකල්ප ප්‍රයෝජන කියන ඒවා පැහැදිලි කරන්න කියලා මුලින්ම අපි ඉගෙන ගමු. ඊට පස්සේ නිෂ්පාදන කාර්යක්ෂමතාවයයි සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවයයි පැහැදිලි කරන්නේ කොහොමද කියලා අපි පස්සේ කතා කරමු. හරි. එතකොට මේ දේ තේරුම් ගන්න ඉන්න ඕනේ. දැන් නිෂ්පාදන හැකියා මායිමක් මගින් පැහැදිලි කරන්න පුළුවන් සංකල්ප අපි කොටස් දෙකකට බෙදුවා. මොනවද කොටස් දෙක? සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්පයි සාර්වාර්ථික විද්‍යා සංකල්පයි. එතනදී සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්ප විදිහට අපි කතා කරනවා හිගකම, තේරීම, ආවස්තික පිරිවැය, නිෂ්පාදන කාර්යක්ෂමතාවය, සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය, සම්පත්වල විකල්ප ප්‍රයෝජන. ඔය වාගේ සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්ප අපි කතා කරනවා. එතනදී
මුලින්ම අපි කතා කරන්නේ මේ හිගකම තේරීම ආවස්තික පිරිවැය කියන මූලික සංකල්ප ටික තමයි අපි දැන් නිෂ්පාදන හැකියාව මායිමකින් කොහොමද පෙන්වන්නේ කියලා අපි කතා කරන්නේ. හරි. අපි බලමු මුලින්ම හිගකම නිෂ්පාදන හැකියාව මායිමකින් පෙන්වන්නේ කොහොමද? හිගකම. එතකොට තේරුම් අරන් ඉන්න ඕනේ මෙහෙම. ඕගොල්ලන්ගෙන් විභාගයට ඇහුවොත් එහෙම හිගකම නිෂ්පාදන හැකියාව මායිමකින් පෙන්වන්න කියලා ඕක නිකන් ඇඳලා විතරක් පෙන්නවා කියලා ඉතින් ලකුණු හම්බ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ලකුණු 4ක් තියෙන ප්‍රශ්නයක හිගකම පෙන්වන්නේ කොහොමද කියලා ඇහුවොත් පෙන්නලා විතරක් ආවොත් ඉතින් අනිවාර්යයෙන්ම ඔතන ලකුණු හම්බ වෙන්නේ නැහැ ඕගොල්ලන්ට. එතකොට ඕගොල්ලෝ හැම වෙලාවෙම ඉක්ෝන් ලේසි කියලා කියනවා. විභාගෙ ලියලා ඉක්ෝන් නම් ලේසි ලියන්න දෙයක් තිබෙම නැහැ කියලා කියන්නේ. එතකොට ඇත්තටම මේ වාගේ දේවල් ලියලා ආවා කියලා කියන ඉතින් ලියන්න දෙයක් තිබිලම නැහැ. අනිවාර්යයෙන්ම ඒකින්ද හොඳට තේරුම් අරන් හිගකම කියන එක නිෂ්පාදන හැකියාව මායිමක පෙන්වන්න තිබ්බොත් එහෙම අනිවාර්යයෙන්ම මෙන්න මේ විදියට අංග සම්පූර්ණ උත්තරයක් ඕගොල්ලන්ගෙන් ලියවෙන්න ඕන. පළවෙනි දේ තමයි හිගකම කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා තියෙනවා. හිගකම නිෂ්පාදන හැකියාව මායිමකින් පෙන්වන්න තියෙන වෙලාවට පළවෙනි දේ තමයි අනිවාර්යයෙන්ම හිගකම කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා තියෙනවා. ඒක පැහැදිලි කරුවාට අනිවාර්යෙන් එක ලකුණක් දෙනවා. මොකක්ද හිගකම කියලා කියන්නේ? අපි ඒක දන්නවා. පළවෙනි පාඩමනේ. අසීමිත මිනිස් වමනා සපුරා ගන්න සමාජයේ සතු සම්පත් සම්භාරය ප්‍රමාණවත් නොවීම තමයි අපි කියන්නේ මොකද්ද? හිගකම කියලා. මොකද්ද හිගකම කියලා කියන්නේ? අසීමිත මිනිස් වමනා සපුරා ගන්න සමාජයේ සතු සම්පත් සම්භාරය ප්‍රමාණවත් නැත්නම් ආන් ඒකට අපි කියනවා මොකක් කියලාද? හිගකම කියලා. ඕම් ඒක හරියි. ඊළඟට දරුවගෙන් පැහැදිලි වෙලා තියෙන්න ඕනේ නිෂ්පාදන හැකියාව මායිම කියන්නේ මොකක්ද කියලා. නිෂ්පාදන හැකියාව මායිම කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරලා ඊළඟට තියෙනවා. ඒකටත් ඕගොල්ලන්ට තව ලකුණක් හම්බ වෙනවා. මොකද්ද නිෂ්පාදන හැකියාව මායිම කියලා කියන්නේ? ඒවා අපි දන්නවා. ආර්ථිකයක් සතු සියලුම සම්පත් උපරිම කාර්යක්ෂමතාවයකින් හා දෙන ලද තාක්ෂණ ක්‍රමයක් යටතේ භාණ්ඩ දෙකක් නිෂ්පාදනයට යොදා ගත්තොත් ඒ භාණ්ඩ දෙකෙන් නිපදවන්න පුළුවන් උපරිම එහෙම නැත්නම් විකල්ප සංයෝග පෙන්වුම් කරන රේඛාව තමයි අපි කියන්නේ මොකද්ද? නිෂ්පාදන හැකියාව මායිම කියලා. ඕම් ඒ දෙක හරි. ඊට පස්සේ තමයි අපි මේක ප්‍රස්ථාර සටහනක් ඇඳලා එහෙම නැත්නම් නිෂ්පාදන හැකියාව මායිම රූප සටහනක් ඇඳලා පෙන්වුම් කරන්න ඕන. කොහොමද අපි හිගකම පෙන්වුම් කරන්නේ? අපි බලමු මෙහෙම. x නිමවම තියෙනවා. බිඳුව ගමු. y නිමවම. දැන් අපි දන්නවා මෙන්න මේ නිෂ්පාදන හැකියාව මායිම PPC මේකයි මායිම. මේ මායිමෙන් පෙන්වන්නේ ආර්ථිකයේ සම්පත් වලින් උපරිම හදන්න පුළුවන් මට්ටම තමයි මේ මායිමෙන් පෙන්වුම් කරන්නේ. අපේ තියෙන සම්පත් ඔක්කොගෙම හදන්න පුළුවන් නිමවම තමයි මේකෙන් පෙන්වන්නේ. හැබැයි හිගකම කියන සංකල්පයෙන් කියන්නේ ඇත්තටම අපේ උවමනා සපුර ගන්න අපේ මේ සමාජයේ සතු සම්පත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපේ මේ උවමනා සපුර ගන්න සමාජයේ සතු සම්පත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒකින්ද අනිවාර්යයෙන්ම අපි හිගකම කියන එක පෙන්නනවා නිෂ්පාදන හැකියාව මායිමේ පිටතින් පීටි ලක්ෂය. අපි කොහෙන්ද හිගකම පෙන්වන්නේ? නිෂ්පාදන හැකියාව මායිමේ මේ විදිහට පිටතින් පීටි ලක්ෂයකින් තමයි අපි හිගකම පෙන්වුම් කරන්නේ. එතකොට ඕම් ඔය ටික තමයි අනිවාර්යයෙන්ම ලියවිලා තියෙන්න ඕනේ දරුවාට. එතකොට හිගකම කියන එක අපි නිෂ්පාදන හැකියාව මායිමකින් පෙන්වන්න යනකොට මුලින්ම මොකද්ද කියලා තියෙන්න ඕනේ? හිගකම අර්ථකථනය. හිගකම කියන එක පැහැදිලි වෙලා තියෙනවා. මොකද්ද හිගකම කියලා කිව්වේ? දැන් අපි අසීමිත මිනිස් වමනා සපුරා ගන්න සමාජයේ සතු සම්පත් සම්භාරයේ ප්‍රමාණවත් නොවීම තමයි අපි කියන්නේ මොකක්ද? හිගකම කියන්නේ. අන්න ඒක අනිවාර්යයෙන්ම දරුවගෙන් කියවිලා තියෙනවා. ඊට පස්සේ කියවිලා තියෙන්න ඕනේ නිෂ්පාදන හැකියාව මායිම කියන්නේ මොකද්ද කියලා. මොකද්ද දැන් නිෂ්පාදන හැකියාව මායිම කියලා කියන්නේ? යම් දෙන ලද අවස්ථාවක ආර්ථිකයක් සතු සියලුම සම්පත් උපරිම කාර්යක්ෂමතාවයකින් හා
දෙන ලද තාක්ෂණ ක්‍රමයක් යටතේ භාණ්ඩ දෙකක් නිෂ්පාදනයට යොදාගත්තොත් ඒ භාණ්ඩ දෙකෙන් නිපදවන්න පුළුවන් විකල්ප සංයෝග පෙන්වුම් කරන රේඛාව තමයි අපි දැන් කියලා තියෙන්නේ මොකද නිෂ්පාදන හැකියා මායම කියලා. ඕක එකක්. ඊට පස්සේ මේ හිගකම කියන එක පෙන්නනවා නිෂ්පාදන හැකියා මායමට පිටතින් පීටි ඒ වාගේ ලක්ෂයකින්. ඒක ඇඳලා පෙන්වුම් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි යටින් කියලා දෙන්න ඕනේ හිගකම කියලා කියන්නේ හිගකම පෙන්වුම් කරන්න පුළුවන් නිෂ්පාදන හැකියා මායමට පිටතින් පීටි මෙන්න මේ ඒ වාගේ ලක්ෂයකින් මේක පෙන්වුම් කරන්න පුළුවන් කියලා තියෙන්න. ඕම් ඔය ටික කියුණා නම් තමයි අනිවාර්යයෙන්ම ඒක දරුවගේ අංග සම්පූර්ණ උත්තරයක් බවට පත් වෙන්නේ. එහෙම නැතුව හිගකම කියන්නේ B මේකයි කියලා B මේක කියලා එක ලකුණක් හම්බ වෙලා තියෙයි. ඒ වාගේ උත්තර ඇත්තටම වැඩක් නෑ උතන. අංග සම්පූර්ණ උත්තරයක් මෙන්න මේ කියපු ටික අනිවාර්යයෙන්ම කියවිලා තියෙන්න ඕනේ. කොහොම ඔය කතන්දරේ හොඳට තේරුම් ගන්න උත්තරයක් ලියන්නේ කොහොමද කියලා හැමදාම මෙව අහලා තියෙන ප්‍රශ්න. ඒක හරියි. ඊට පස්සේ අපි බලමු තේරීම කියන්නේ මොකක්ද කියලා. එහෙම නැත්නම් තේරීම පැහැදිලි කරන්නේ කොහොමද කියලා. තේරීම කොහොමද තේරීම කියන එක අපි නිෂ්පාදන හැකියා මායමක් මගින් පැහැදිලි කරන්නේ. එතන අර විදියම තමයි අංග සම්පූර්ණ උත්තරයක් වෙන්න නම් තේරීමක් කියන්නේ මොකක්ද කියලා ළමයාගෙන් කියවිලා තියෙනවා. මොකද්ද තේරීම කියලා කියන්නේ? පළවෙනි පාඩම. ආර්ථිකයක් සතු සියලු සම්පත් වලින් පුද්ගලයන්ගේ ඇත්තටම අසීමිත වමනා සපුරා ගන්න බෑනේ. ආර්ථිකයේ තියෙන සම්පත් වලින් අපේ හැම වමනාවක්ම අපිට සපුර ගන්න පුළුවන්ද? බෑ. බැරි හින්දා මොන්න වමනාවද සපුරා ගන්න කියලා අපිට තීරණය කරන්න සිද්ධ වෙනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? තේරීමක් කියලා. ඒක අනිවාර්යයෙන්ම පළවෙනි පාඩමේ තේරීම කියන එක අර්ථකථනය කරලා තියෙන්න ඕනේ. දරුවා අනිවාර්යයෙන්ම එතන පළවෙනි පාඩම තමයි මෙතන සම්බන්ධ වෙන්නේ. තේරීමක් කියලා කියන්නේ මොකක්ද එතකොට? පවතින සම්පත් වලින් සෑම වමනාවක්ම සපුරා ගන්න බැරි හින්දා කවර වමනාව සපුරා ගන්නවාද කියලා තීරණය කරන එක තමයි අපි කියන්නේ මොකද්ද? තේරීමක්. ඊට පස්සේ ඊළඟට කියලා තියෙන්න ඕනේ නිෂ්පාදන හැකියා මායම කියන එක. මේ හැම නිෂ්පාදන හැකියා මායම ගැන කියවිලා තියෙන්න ඕනේ. මොකද්ද නිෂ්පාදන හැකියා මායම කියන්නේ? ඒක අපි දන්නවා යම් දෙන ලද අවස්ථාවක ආර්ථිකයක් සතු සියලු සම්පත් උපරිම කාර්යක්ෂමතාවයකින් හා දෙන ලද තාක්ෂණ ක්‍රමයක් යටතේ භාණ්ඩ දෙකක් නිෂ්පාදනයට යොදාගත්තොත් ඒකෙන් නිපදවන්න පුළුවන් උපරිම එහෙම නැත්නම් විකල්ප සංයෝග පෙන්වන්න කරන රේඛාව නේද? එතකොට ඒක අපි දන්නවා. දැන් ඊළඟට මේක අනිවාර්යයෙන්ම දරුවා පැහැදිලි කරලා තියෙන්න ඕන. පැහැදිලි කරන්න මේව නිෂ්පාදනය කියා මායමක් ගත්තා. x නිමවම අක්ෂ නිවැරදිව ලකුණු කරන්න අනිවාර්යයෙන්ම බිඳුව y නිමවම. එතකොට අපි මේම මායිම ඇඳලා මේකේ සංයෝග හතරක් විතර ලකුණු කරනවා. AB CD කියලා ලකුණු කරනවා. එතකොට මෙන්න මේ සංයෝග සියල්ල මේ ආර්ථිකයට අනිවාර්යයෙන්ම නිපදවන්න පුළුවන්. මේ සංයෝග සියල්ලම මේ ආර්ථිකයට අනිවාර්යයෙන්ම නිපදවන්න පුළුවන්. හැබැයි යම් අවස්ථාවක නිපදවන්න පුළුවන් මේකෙන් තෝරගත්ත එක සංකල්පයක්. ඕකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? තේරීම කියලා. ඔය ටික තමයි අනිවාර්යයෙන්ම දරුවා අතින් පැහැදිලි වෙලා තියෙන්න ඕනේ. මේක විතරක් ඇඳලා කියලා ඕකට ලකුණු ඉතින් හම්බ වෙන්නේ නැති වෙයි. ලකුණක්වත් හම්බ වෙයි සමහර විට. හරි. එතකොට තේරීම කියන එක අපි පැහැදිලි කරන්නේ කොහොමද කියලා බලමු. නිෂ්පාදන හැකියා මායමකින් දරුවගෙන් කියවිලා තියෙන ඕනේ මුලින්ම අනිවාර්යයෙන්ම තේරීමක් කියන්නේ මොකද්ද කියලා. තේරීමක් කියලා කියන්නේ මොකද්ද කියන එක අපි දන්න ඕනේ. මොකද්ද තේරීමක් කියලා කියන්නේ? පවතින සම්පත් වලින් පුද්ගලයන්ගේ සියලුම වමනා සපුරා ගන්න බැරි හින්දා කවර වමනාව සපුරා ගන්නවාද කියලා තීරණය කරන එක තමයි අපි කියන්නේ මොකද්ද ඇත්තටම තේරීම. ඊට පස්සේ කියවිලා තියෙනවනේ නිෂ්පාදන හැකියා මායම කියන්නේ මොකක්ද කියලා. ඒක දැන් අපි දන්නවා දැන් ගොඩාක් සරල කිව්වා. ඊට පස්සේ ඒක කියලා ඉවර වෙලා මෙන්න මේ මායම අපි ඇඳලා සංයෝග කීපයක් ලකුණු කරනවා. ලකුණු කරලා දරුවගෙන් කියවිලා තියෙන්න ඕනේ ආර්ථිකයකට ඉහත
ABCD සංයෝග සියල්ලම නිපදවිය හැකියි. ඒක ගැටලුවක් නෑ. ආර්ථිකයකට මේ කියන ABCD සංයෝග සියල්ලම නිපදවිය හැකියි. හැබැයි යම් අවස්ථාවක නිපදවන්න පුළුවන් ඕකෙන් තෝරගත්ත එක සංයෝගයක් විතරයි. අන්න ඒකට තමයි අපි කියන්නේ මොකද්ද? තේරීම කියලා. ඒ කියන්නේ ඇත්තටම තේරීම කියලා කියන්නේ නිෂ්පාදන හැකියාව මායිමක කුමන ලක්ෂ්‍ය තෝරගන්නවද කියලා තීරණය කරනවා කියන එක තමයි ඇත්තටම අපි කියන්නේ මොකද්ද මේ තේරීම කියලා. නිෂ්පාදන හැකියාව මායිමක කවර ලක්ෂ්‍ය තෝරගන්නවද කියලා තීරණය කරන එක. හරි. එතකොට මෙන්න මේ විදිය තමයි තේරීම පැහැදිලි කරන්න තිබ්බොත් එහෙම අනිවාර්යයෙන්ම දරුවා අතින් පැහැදිලි වෙලා තියෙන්න ඕනේ. එතකොට හොඳට තේරුම් ගන්න ඕගොල්ලෝ ෂෝට් නෝට් එක මේ අපි කතා කරන්නේ අනිවාර්යයෙන්ම කලින් කියලා තියෙන විදියට අනිවාර්යයෙන්ම නම්බර එකක් ඕගොල්ලන්ට දීලා ඇති. ඒ නම්බර එකට කතා කරලා අනිවාර්යයෙන්ම මේ ෂෝට් නෝට් එක ඕගොල්ලෝ ලබා ගන්න. ඒ ෂෝට් නෝට් එක තමයි මෙතන මේ පැහැදිලි වීම සිද්ධ වෙන්නේ. කියන දේ තේරෙනවා. ඒ වුණාට අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට විදියට පාඩම් කරගන්න එකක් ඕනේ. ඒකෙන් අනිවාර්යයෙන් මේ නෝට් එක ලබා ගන්න ඕගොල්ලෝ. හරි. අපි ඉස්සරහට යමු.